Hello viewers. So මේ වීඩියෝ එක ඔයාට a small success story of mine. So මේ වීඩියෝ එක අපි YouTube වල ඉංග්ලිෂ් වලින් තමයි මෙච්චර දවස් අපි වීඩියෝ කරේ. So this is a video after දිත්වා. ඒ කියන්නේ දිත්වාට කලින් තමයි මම වීඩියෝ එක දාලා තිබ්බේ YouTube වල. So busy වුණා with stocks and works. So මේ වීඩියෝ එක මගේ success story එකක් කොහොමද මගේ ඇචිව්මන්ටයක් කරගත්තේ. සෝ මම මේ වීඩියෝ එක දාන්නේ මං ඔයාලට කලස්සයක් පෙන්වන්න නැත්තම් වෙන මොනවටවත් නෙවෙයි, just a motivational video. සෝ කවුරු හරි බිස්නස්, ඒ කියන්නේ youngstersලා ගොඩක් සෑහෙන කට්ටිය මේ දවස්වල බිස්නස් කරනවා. සෝ ගොඩක් කට්ටිය clothing business තමයි කරන එක වැඩි. සෝ එයාලට පොඩි මොටිවේෂන්යක් වගේ තිබ්බොත් මේ වීඩියෝ එක අනිවාර්යෙන් till end බලන්න. මේ වීඩියෝ එකේ පොඩි කෝඩ්ඩයක්කුත් තියෙනවා ඔයාලට ඩිස්කවුන්ටයක් ගන්න. සෝ ඒකත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. සෝ මේ වීඩියෝ එක till end බලන්න. සෝ හැම වෙලේම same location එක බලාගන්න ඔයාලට එපා වෙලා ඇති. අපි location එක මාරු කරලා වීඩියෝ එක continue කරමු. Let's go. සෝ ඉතින් මං කියපු ලොකේෂන් එක ETC カードを導入してください。 හරි හරි. සෝ මං කියපු ලොකේෂන් එක මේකයි. ඉතින් අපි තබ්ඩෙල් එකේම ඔයාලා බලලා ඇති a dream car to be successful. ඉතින් හෙන කට්ටක් කෑවා මේ කායක ගන්න. ඉතින් මගේ first own earnings වල මේ කායක මං ගත්තේ. අපි මේක වෝටෙක්ස් පේජ් එකේ දාන හේතුව, ඒ කියන්නේ අපි first of all first video එකේම ඔයාලා දැකලා ඇති ඇයි අපි ඒ කියන්නේ මේ page එක YouTube channel එක ඇයි අපි start කරේ කියලා. so අපේ ඒ කියන්නේ අපේ එක අපේ growth වෙන අපේ දේවල් සෑහෙන්න ෂෙයා කරන්න තමයි. not about only about clothing, it's about a video to share the growth of Vortex. so ඔයාලා හින්දයි මම මෙතන දැනට ඉන්නේ. මං 100%ක්ම මොනවද සක්සස් මං කියලා නෑ, because මං 100ට හරියට කිව්වොත් 45% වගේ තමයි සක්සස් වෙලා තියෙන්නේ. so තාම මට age 20 වෙලා නෑ. I'm just 19 years old. so ඔයාලා හිතනවා ඇති 19 years වල එච්චර කොහොමද මෙයා මෙච්චර ඒ කියන්නේ කාර්යයක්ම ගන්නෙ කොහොමද. so මං අරන් තියෙන කාර් එක Nissan Days කියලා. so ඔයාලට පේනවා ඇති දැනටම ඔයාලට පේනවා ඇති interior plus out ඒ කියන්නේ කොහොමද කාර් එක කියලා. so ඒක ගන්න හේතුවත් ඇයි කියලා මම මේ වීඩියෝ එකෙන් කියන්නම්. ගොඩක් කට්ටිය මේ දවස්වල clothing business කරනවා. so මං ගිය ක්ලිප් එක කිව්වා වගේමයි සෑහෙන කට්ටිය clothing business කරනවා. so ඒ කට්ටියට motivation එකක් වගේ තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඔයාලට motivation එකක් වගේ තිබ්බොත් මේ වීඩියෝ එක continue කරන්න, නැත්නම් ප්‍රශ්නයක් නැහැ. because මේක මගේ happiness එක, මගේ අර proudness එක මං ඒක තමයි ඔයාලත් එක්ක share කරන්නේ. so සෑහෙන කට්ටිය අපෙන් purchase කරනවා. so අපේ store එකට එනවට වඩා ගොඩක් කට්ටිය from outstation ගොඩක් කට්ටිය අපෙන් purchase කරනවා. so ඔක්කොටම thank you a lot, love you guys. ඔයාලා හින්දායි මම මෙතන කාර්යයක් ගන්න හරි මට කියන්නේ මං පේරන්ස්ව නැත්තං මගේ ගාඩියන්ස්ව මං ඩිපෙන්ඩ් කරලා නැතුව මං තනියෙන් මගේ ඕන් earnings වල මේක මං ගත්තේ. so මේක ඇයි ගත්තේ, ඇයි Nissan Days එකට ගියේ. මේ කාලේ කොල්ලෝ Benz BMW වෙන Audi Ferrari යන්නේ මේ වගේ cars නේ පදින්නේ ඇයි Days එකට. so මේකත් මගේ ඩ්‍රීම් කාර් එකක් තමයි. ගොඩක් කාලේ මන් Nissan Magnite එකක් තමයි බලන් හිටියේ. Nissan Magnite නැත්තම් Nissan Days එකක්. so මේක සුපිරි, ඒ කියන්නේ සුපිරි ෆීචර්ස් තියෙනවා මේ වල. මට මේ මං කියන්නේ ඉම්පෝටන්ට්ලි ගත්තේ මේ කාර් එක මගේ ස්ටොක්ස් වර්ක්ස් වලට. ඒ කියන්නේ මට අපේ ස්ටොක්ස් දැන් එන්න වැඩි වෙනවා. so අපිට කුරියර් දාගෙන ස්ටොක්ස් ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ කියන්නේ කුරියර් ක්‍රම හොඳ ගාණක් යනවා. so ඒව ඔක්කොම අඩු කරන්න ඔයාලට පුළුවන් තරම්, ඒ කියන්නේ අලුතෙන් බිස්නස් කරන කට්ටියට මම මේ කියන්නේ පුළුවන් තරම් එක්ස්පෙන්සස් ලෝ කරගන්න. ඒ කියන්නේ එක්ස්පෙන්සස් ලෝ කරොත් තමයි ඔයාලට ප්‍රොෆිට් එකක් බලා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ප්‍රොෆිට් එකක් බලන්න අමාරු වෙයි. so මං බිස්නස් එක ස්ටාර්ට් කරලා තාම 1 year වත් නෙවෙයි. 1 year කලින් මේක මං මේ මගේ කාර් එක my own car with my own earnings මං ගත්තේ. so
මේක කියන්න තමයි මම මේ වීඩියෝක ඔයාලත් එක්ක ෂෙයා කරේ. සෝ සෑහෙන්න ෆීචර්ස් තියෙනවා මේ කාස් වල. ඔයාලා බලන්න ආස කට්ටිය, ඒ කියන්නේ මේ වීඩියෝ එක දැනටමත් බලන් ඉන්න කට්ටියට මං අන්තිමට තව පොඩ්ඩක් තියෙන වීඩියෝ එක ඉවර කරන්න. අන්තිමට ඔයාලට මම පොඩි කෝඩ් එකක් දෙන්නම්. ඒකෙන් ඔයාලට මේ කෝඩ් එක වැඩ කරන්නේ ඒප්‍රිල් 1st week එකේ ඉඳන්. සෝ එතන ඉඳන් ඔයාලට පර්චේස් කරගන්න පුළුවන් just for 10 days තමයි මේ කෝඩ් 10 නෙමෙයි around 15 to 2 weeks වගේ දෙමු අපි. සෝ අපි එච්චර ලොහු කට්ටක් කාව තමයි මේ තැනට ආවේ. සෝ මගේ ස්ටෝරිය එක කියන්න ගියොත් සෑහෙන්න තියෙනවා. තවත් තියෙනවා කියන්න. ඉතින් කාපු කට්ට ගොඩක් කට්ටිය හිතනවා ඇති අඩෝ මුන්ට සල්ලි බං, සල්ලි නං උන් ආව උඩහට කියලා. එහෙම නෙවෙයි ගයි, සල්ලි තිබ්බොතුත් ගෙදර කට්ටිය දෙන්න පැයි දෙන්නේ නෑ. හැම නිකං දෙන්නේ නෑ. අපි එයාලට ට්‍රස්ටක් බිල් කරන්න ඕනේ. එතකොට තමයි එයාලත් හරි මොනාහරි කරයි කියලා සල්ලි හරි දෙන්න අපිට. බත් මං ෆස්ට් බ්‍රෑන්් එක ස්ටාර්ට් කරන්න. සෝ දැඩිසතින් අපි මොනාහරි කරන්න ඕන නඟ කැන්නේ මොනාහරි අපි ඇචව් කරන්න ඕන්නන් ලයි් එක කට්ටක් කන්න මෝනේ. ඒක නැතුව දැන්නිකං කියමුකෝ ඔය අලුතින් වාහනයක් ගත්තොත් ගැන බයිකයක් ගන්න කෝමත් ඔය අර ඇස්වා තියන කොමත්. සෝ ඒ හින්ද ඔයාලට මොනහරි ඒ බයික්කට ඉක්මට මොනහරි වෙනවා. සෝ ඒක එතනින්දං ඇච්චරයි. සෝ ඒ වගේම තමයි ලයි් එකත් කියන්නේ කවුරාරි වාදැන් උඩහට එන එක බල්ලා අම්මට ශිරීමච්චරාවා කියලා සමාර පොයින්ස්වල වා බ්‍රේක් වෙනවා. එකැන්නවාලට බිස්නස් එන්නෙම නෑ, ප්‍රොෆිට් එන්නෙම නෑ. එකනවා සෙල් කරන්ඩ වෙනවා ගත්ත ප්‍රයිස් එකට මේකනවා මැනුෆෙක්චර් කරපු ප්‍රයිස් එකටම සෙල් කරන්න වෙනවා. ඒ වගේ දේවල් මමත් කරලා තියෙනවා. කියන්නේ මටත් වෙලා තියෙනවා. සෝ ඒ හින්දායි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. සෝ thank you guys මෙච්චරකම් එකන ඔයාලා මෙච්චරම until end ඔයාලා ඉන්නවා නම් thank you so much for your support. සෝ මං කියපු April 1st work කරන කෝඩ් එක ඒක වාට දාමු අපි VTX 10 කියලා දාමු. සෝ VTX 10 මේ ස්ක්‍රීන් එක කොහැරි ප්ලේසේ මන් දාලා ඇති කෝඩ් එක. සෝ VTX 10 April 1st වගේ ඔයාලට මේ කෝඩ් එක යූස් කරගන්න පුළුවන් for 2 weeks. ඒ කියන්නේ 2 weeks වලට මේ කෝඩ් එක වැඩ කරනවා. සෝ අපි ඔෆර් එක මොනවද කියලා ඔයා මේක කියන්නේ මේ කෝඩ් එක අපිට මෙසේජ් එකක් දාන්න අපි කියන්නම් මොනවද ඔෆර් එක කියලා. සෝ thank you guys. තවත් ඇචව් කරන්න තියෙනවා, තවත් දේවල් කරන්න සෑහෙන්න තියෙනවා. අපි බ්‍රෑන්් එක අපේ අවුට්ලට්ස් ඕපන් කරන්න සෑහෙන්න තියෙනවා. අවුට්ලට්ස් ඕපන් කරන්න කලින් ඇයි කාර්යයක් ගත්තේ ඒකත් ඔයාලගේ ක්වෙස්චන්යක් ඇති. මේ කල්ලි වලට අවුට්ලට්ස් ඕපන් කරන්න තිබ්බනේ. yes එකත් හරි. බට් අවුට්ලට් ඕපන් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ කාර්යයක් ගත්තට වඩා එකන සෑහෙන්න අපිට කෑෂ් ඕනි අතට. සෝ මේක ගත්තේ අපේ යුස් එකට අපිට යන්න එකන දුර යන්න තියෙනවා. අපේ මැනුෆෙක්චර්ස් ලොක්කොම ඉන්නේ දුර. සෝ අපි ළඟ නෙවේ මැනුෆෙක්චර්ස් ලයින්න ඔක්කොම දුර. සෝ ඒවා එයාලත් එක්ක කතා කරන්න, එයාලත් එක්ක මීටිං අද්දාගන්න හරි අපිට වාහනයක් නෑ. මට වාහනයක් තිබ්බෙත් නෑ, බයික් එකක් තිබ්බේ. ඒකෙන් දුර ගමන් යන්න බෑ, ස්ටොක්ස් ගන්නත් බෑ. සෝ මේ ඒ හින්දා ඒ හේතුවට හින්දායි මේ අපේ මේ වාහනේ මං ගත්තේ. සෝ there are more to go. So thank you so much. ආයෙත් මං කියන මට වෙන දෙයක් වෙන දේවල් කියන්න නෑ. ඔයාලට ඒ හින්දා මගේ හැපිනෙස් එකට මං so guys මේකෙන් අපි වීඩියෝ එක end කරගමු. Let's meet in another video. Thank you fam. Bye.